ආයුබෝවන් මේ විදියට පේරියට දාලා තමයි මේ පරගොයන් හැදුවේ. ඕක සරල උපකරණයක් මම හදාගත්තා. සාමාන්‍ය අක්කරයක විතනියම දාන්න පුළුවන්. මේ තියෙන්නේ වීඩර් කරලා දැන් පළවෙනි පාර දවස් 10 12කට පස්සේ වගේ දැන් දවස් 21ක් විතර වගේ වෙනවා. මේ කැලේ එහෙම නෑ, වතුර බැඳලා තියෙන්නේ. පාඩුවක් කියලා මෝටරෙන් ගහන්න උනා. ඊට පස්සේ දෙවෙනි පාරටත් වීඩර් කරන දවස් 28ක් 30ක් වගේ 35 වුණත් ගැටලුවක් නෑ. මාස 3මාර නිසා 28න් පස්සේ වගේ කරනවා හොඳයි. දෙවෙනි පාරට මුල් කැඩලා හොඳට පඳුරු ගහලා පඳුරු හැදෙනවා. මේ නැවත කැලේ ඉන්න තිබ්බත් ඒකත් අඩු වෙනවා. ඒ හින්දා දෙවෙනි පාර වීඩර් කරනවා මේ විදියට. මේවට මේ දැන් ඔය අවුරුදු 5 වෙනි අවුරුද්ද 6 වෙනි අවුරුද්ද යනවා වගේ දැන් පොහොර රසායනික පොහොර කුමිනාශක මොකුත් නැතුව ගොවිතැන් කරන මේ පාර මේ දෙමුන් එකක් කරෙත් මේ පොහොර ගැටලු නිසා කරන්න බෑ කියන ඉඳ ගොඩක් අය බලන්න හොඳට හැදිලා තියෙනවා ලස්සනට. මේ කිසිම කුමි වලටවත් රසායනික පොහොරවත් සාහත් නෑ, මොකුත් නැතුව හදන්න පුළුවන්. ඔයගොල්ලෝ බෑ කියන්නේ නැතුව මේ පොඩි ලියක් දෙක ඉස්සෙල්ලා කරලා බලන්නකො. පොහොර අවශ්‍ය වෙන්නේ නැහැ. මේ ගොයන් ගස් වලට මේ රසායනික පොහොර නැතුව ඕන එකක් කරන්න පුළුවන්. ඉබේ පොළොවෙන් පොහොර හැදෙනවා මේ රසායනික පාවිච්චි නොකර හිටියම. එතකොට කාටවත් යටත් වෙන්නේ නැතුව ගොවිතැන් කරන්න පුළුවන්. දැන් මේ වල් තියෙනවා සම්පූර්ණ මර්ධනය කරලා නැහැ, පාලනය කිරීමක් විතරයි තියෙන්නේ. මේ තියෙන්නේ පඳුර, ගොයම් පඳුර හොඳට හැදිලා තියෙනවා.